කුඩා දරුවන් අතර බහුලවම පවතින රෝග තත්ත්වයක් තමයි මේ සසන රෝග කියලා කියන්නේ. එහෙමත් නැත්නම් අපි හඳුන්වනවා සෙම වැඩිවීම කියලා. ඉතින් මේකට හේතුව වෙන්නේ පෙනහළු තුලට වාතය ගෙනියන ශ්වාස නාලිකා සිහින් වීම. එහෙමත් නැත්නම් ශ්වාස නාලිකා පටු වීම කියන හේතුව මත තමයි මේ සසන රෝග ඇති වෙන්නේ. ඉතින් ශ්වාස නාලිකා පටු වීමට හේතු මොනවාද කියලා බැලුවොත් එහෙම මේ ශ්වාස නාලිකා තුල තරල එකතු වීම. එහෙමත් නැත්නම් මේවා ඉදිමීම. නැත්නම් ශ්ලේෂ්මල ශ්‍රාවය වැඩි වීම කියන හේතු නිසා මේ පෙනහළු තුලට වාතය ගෙන යන සහ ගෙන එන මේ මාර්ගය අවහිර වෙන්නට පුළුවන්. ඉතින් මේ තත්ත්වය නිසා කුඩා දරුවන්ට කැස්ස ඇති වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඇදුම ඇති වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්නට පුළුවන්. සෑම දරුවන් 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මේ කුඩා කාලය තුලදී සසන රෝගවලට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඇදුම රෝගයේ රෝග ලක්ෂණ විදිහට ගත්තොත් එහෙම ප්‍රධාන රෝග ලක්ෂණය වෙන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවය. ඒ කියන්නේ දරුවා විවේකීව සිටින අවස්ථාවලදී හුස්ම ගන්න අපහසුතාවයක් පෙන්වන්නට පුළුවන්. ඒ වගේම පපුවේ තද ගතිය, හුස්ම ගැනීම සඳහා ගොඩාක් මහන්සි වෙනවා වගේ දැනීම. එහෙමත් නැත්නම් සම්පූර්ණ වාක්‍යයක් කතා කරගන්නට නොහැකි වෙන්නට පුළුවන්. ඉතින් මේ ඇදුම රෝගයේ තියෙන දරුවෙක්ගේ තවත් ලක්ෂණයක් තමයි හුස්ම ගන්න අවස්ථාවලදී ශබ්දයක් ඇහෙන්නට පුළුවන්. විශේෂයෙන්ම හුස්ම පිට කරන අවස්ථාවලදී විසිල් හඬක් වගේ ශබ්දයක් නිකුත් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී කැස්ස ඇති වෙන්නට පුළුවන්. මෙන්න මේ කියන ලක්ෂණ ඇදුම රෝගයේ රෝග ලක්ෂණ වෙනවා. මේ සසන රෝග ඇතිවීම සඳහා බලපාන හේතු සාධක මොනවද කියලා අපි බලමු. බොහෝ විට මේ සසන රෝග ඇතිවීම සඳහා බලපාන නිශ්චිත හේතුවක් සඳහන් කරන්නට බෑ. නමුත් පෞල් උරුමය නිසාද, ඒ කියන්නේ දරුවගේ අම්මට තාත්තට මේ සෙම තත්ත්ව පවතිනවා නම් දරුවාටත් මේ තත්ත්වය ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි දරුවන්ගේ දද, පීනස තත්ත්ව, අසාත්මිකතා වගේ දේවල් තියෙනවා නම් මේ සසන රෝග තව තවත් වැඩිවීමට බලපෑමක් ඇති කරනවා. මේ සසන රෝග වැඩිවීම සඳහා බලපාන තවත් එක සාධකයක් තමයි සෙම්ප්‍රතිශ්‍යාව කියන වෛරස් එක වැඩිවීම. ඒ කියන්නේ සෙම්ප්‍රතිශ්‍යාව කියන වෛරස් එකේ මගින් සම්ප්‍රේෂණය වන සසන පද්ධතියේ ආසාදන නිසා දරුවන්ට ඇදුම රෝගී තත්ත්වය එහෙමත් නැත්නම් සෙම වැඩිවීම කියන තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. තවත් හේතුවක් විදිහට ගත්තොත් ව්‍යායාමවල යෙදීම, ඒ වගේම කාලගුණික වෙනස් වීම මත දරුවන්ට සසන රෝග ඇතිවීමේ හැකියාව තියෙනවා. අධික සීතල පරිසරයක් පවතින අවස්ථාවලදී, ඒ වගේම අධික සුළං තත්ත්වයක් පවතින අවස්ථාවලදී සසන රෝග තත්ත්ව වැඩිවීමේ හැකියාව තියෙනවා. දරුවා ජීවත් වෙන වටපිටාවත් මේ සඳහා බලපෑමක් ඇති කරනවා. ඒ කියන්නේ අධිකව දූවිලි සහිත වටපිටාවක දරුවා ජීවත් වෙනවා නම්, ඒ වගේම දරුවා පාවිච්චි කරන ඇඳුම්, ගෘහ භාණ්ඩ වගේ දේවල් නිතර දූවිලි වලින් පිරලා තියෙනවා නම් මේ සසන රෝග වැඩි වෙන්නටත් පුළුවන්. තවත් දෙයක් තමයි මේ දුම ආශ්‍රිතව දරුවා නිතර ගැවසෙනවා නම් ඒ මගිනුත් සසන රෝග වැඩි වෙනවා. ඒ කියන්නේ සිගරට් දුම, ඒ වගේම තමයි කුස්සියේ දරලිප්පේ පාවිච්චි කරලා උයනවා නම් ඒ මගින් පිටවන දුම මගිනුත් දරුවාට නිතර සසන රෝග, මේ ඇදුම වගේ රෝග තත්ත්ව ඇතිවීමේ හැකියාව තියෙනවා. දරුවාට සසන අපහසුතාවයක් එහෙමත් නැත්නම් කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතිනවා නම් මේ තත්ත්වය ඇදුම රෝගයේ රෝග ලක්ෂණද කියලා බලන්න අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්නට ඕනේ. ඉතින් මේ අවස්ථාවලදී වෛද්‍ය නිර්දේශයේ මත ඇදුම රෝගය වැඩි කරන්නට බලපාන දද, එහෙමත් නැත්නම් කුෂ්ඨ, ආසාදන තත්ත්ව වගේ තියෙනවා නම් ඒ සඳහා ප්‍රතිකාර කරන්නට පුළුවන්. ඉතින් මේ ඇදුම රෝගයේ සහිත දරුවන් සඳහා ලබා දෙන ඖෂධ වර්ග දෙකක් තියෙනවා. එක් කාණ්ඩයක් තමයි සහනය ලබා දෙන ඖෂධ. අනිත් කාණ්ඩය තමයි නිවාරණය සඳහා ලබා දෙන ඖෂධ. ඉතින් සහනය ලබා දෙන ඖෂධ විදිහට අපි ගත්තොත් එහෙම මේ පටු වෙලා තියෙන ශ්වාස නාල පුළුල් කර ගැනීම සඳහා විශාල කරගෙන හුස්ම ගැනීම පහසු කිරීම සඳහා ලබා දෙන ඖෂධ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සැල්බිටමෝල් ලබා දෙන්නේ මේ සහනය ලබා දෙන ඖෂධයක් විදිහට. ඒ වගේම තමයි නිවාරණ ඖෂධ. නිට්ටාවටම සුව කිරීම සඳහා ලබා දෙන ඖෂධ විදිහට මේ සසන රෝග වරින් වර වැඩිවීම අවම කර ගැනීම සඳහා ලබා දෙන ඖෂධ.
උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් ඖෂධ ලබා දෙනවා මේ නිවාරණය සඳහා. ඉතින් ඒ කියන්නේ මේ සසන රෝග සහිත දරුවන්ට සහනය ලබා දීමට ඖෂධ ලබා දෙනවා වගේම මේක නිවාරණය සඳහාත් ඖෂධ ලබා දෙනවා. මේ සසන රෝග තත්ත්ව කියලා කියන්නේ ඊටාත්ම භයානක රෝග තත්ත්වයක්. දරුවන්ගේ ජීවිතයට පවා අවදානමකට ලක් වෙන්නට පුළුවන්, ජීවිතේ නැති වෙන්නට පුළුවන් මේ සසන රෝග තත්ත්ව වැඩි වුණොතින් එහෙම. ඒක නිසා දෙමව්පියන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. පොඩි හෙම්බිරිස්සාවක් හැදුනත් මේ සසන රෝග තත්ත්ව වැඩි වෙන අවස්ථාව දක්වා ගෙදර රඳවගෙන ඉන්න එපා. දරුවට අර කුඩා වෛරසයේ තත්ත්වයේදීම අවශ්‍ය ඖෂධ සඳහා යොමු කරන්න. අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම මගින් මේ තත්ත්වය පාලනය කරගන්නට පුළුවන්.